ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කණ්ඩායම් පැතිකඩ සැකසීමෙන් පස්සේ කොහොමද ඩ්‍රීම් සේව් යෙදුම තුළින් ව්‍යවස්ථාවක් හදන්න කියලා තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම ව්‍යවස්ථාව කියන කොටස ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වල අහනවා ඕගොල්ලෝ කොටස්ද භාවිතා කරන්නේ මුදල්ද භාවිතා කරන්නේ කියලා. ඉතින් අපි කලින් වීඩියෝ පාඩම් කලාපවලත් මේ දේ සාකච්ඡා කරා. අපේ බහුතරයක් කණ්ඩායම් කොටස් තමයි පාවිච්චි කරන්නේ. අපි මුදල් ඉතුරු කිරීම ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි කොටසක මිල කීයද කියලා මෙතන සටහන් කරන්න ඕනේ. මම උදාහරණයක් වශයෙන් කොටසක මිල රුපියල් 1000යි කියලා සටහන් කරනවා. අපේ අවම කොටස් ගාන අපි අපේ රැස්වීම කරන VSLA සහ S40 ක්‍රමවේදයන් අනුව අවම එකත් උපරිමය 5 කියලා තමයි අපි අපේ රැස්වීම වල කොටස් මිලදී ගැනීම සටහන් කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහටම අපි මෙතනත් ඒ දේවල් අපි සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි උපරිම ණය මුදල කොච්චරක්ද ගන්න පුළුවන්. එතකොට අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඉතුරුම් වගේ කී ගුණයක්ද ගන්න පුළුවන් කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් අපි 3 ගුණයක් මෙතන අපි තියෙන්නේ 3x කියලා 3 ගුණයක් කියන එක තමයි ඒකේ අර්ථය. 3 ගුණයක් තමයි ගන්නෙ ඉතුරුම් වගේ උපරිමයෙන් යන්නේ. එතකොට ඔයගොල්ලෝගේ කණ්ඩායම් පරිණත වෙද්දී කණ්ඩායම් වල තියෙන දැනුමත් එක්ක මේවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ හැම වෙලේම මෙන්න මේ තියෙන සැකසුම් එක්ක ඉස්සරහට යන්න. ඊළඟ එක තමයි කොපමණ වාරයක් සේවා ගාස්තුව යොදන්නේද කියන එක තමයි. අපි සේවා ගාස්තුව එකවරම තමයි සේවා ගාස්තුව යන්නේ අපේ යන ක්‍රමවේදයත් එක්ක එක්වරක් පමණක් සේවා ගාස්තුව කියන එක අපි දෙනවා. ඒ වගේම තමයි දෙවන පියවර අපේ සේවා ගාස්තුව ගණනය කරන්නේ එක්වරක් සේවා ගාස්තුව තියෙන මුදලට එකතු කරලා අඩු කරලා නෙමේ තියෙන මුදලට එකතු කරලා තමයි අපි කරන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කියන බොත්තම ඔබනවා. ඔයාලට උදාහරණයක් මෙතන බලන්න පුළුවන්. ඉංග්‍රීසි සහ උපදේශක් විදියට උදාහරණයක් එනවා. ඊට පස්සේ තමයි අපේ ණය වාර ගාන කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ කණ්ඩායම් ගන්නේ උපරිම මාස 6ක් වෙනකන් දක්වා පමණයි. එතකොට අපි සාමාන්‍යයෙන් පළවෙනි මාසය, දෙවෙනි මාසය, තුන්වෙනි මාසය කියන එක තමයි අපි යන්නේ. සහ තවත් කණ්ඩායම් තියෙන්න පුළුවන් මාස 6 දක්වා යන. පරිණත කණ්ඩායම් වලට 6 දක්වා යන තියෙන කණ්ඩායම් වලට අපිට දාන්න පුළුවන්. ඒත් අපි දැනට අපි සේරම හදන්නේ මාස 3කට විතරයි. එතකොට 1 2 3 කියලා අපි දාන්න පුළුවන්. 6 වෙනකන් අපිට පරිණත කණ්ඩායම් වලට, ඒ කියන්නේ හොඳ පුහුණුවක් තියෙන අවුරුදු 3කට වඩා ඩ්‍රීම් සේව් සහ VSLA S40 කණ්ඩායම් කරන අයට පුළුවන් ඒ විදියට යන්න. ඊට පස්සේ තමයි සේවා ගාස්තුව. අපි මාස 3කට අදාළව දැම්මනම් පළවෙනි මාසෙටත් ගන්න අය ඉන්නවා, දෙවෙනි මාසෙටත් ගන්න අය ඉන්නවා, තුන්වෙනි මාසෙටත් ගන්න අය ඉන්නවා. එතකොට අපිට දාන්න පුළුවන් ඒ විදිහට අපි සාමාන්‍යයෙන් දාන්නේ 2.5 සහ ඒ වගේ 7 කියලා. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට මේ උදාහරණය සඳහා දානවා. ඔයාලගේ කණ්ඩායම් වල තියෙන ව්‍යවස්ථාව අනුව ඔයාලට මේක සකස ගන්න පුළුවන්. සමත්සන් කරුවන් ණය ගන්න ඕනේ නම් ඔයාලට ඔව් කියලා දාන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඔයාලා ණයක් ගද්දි තව එක්කෙනෙක්ව අපි ඇපයට ඇස්සම් කරනවා කියලා කියනවා. එතකොට ඔයාලට කී දෙනෙක්ද මේ විදියට ගන්න, දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කියන එක ඔයාලට දාන්න පුළුවන්. මම දැනට මෙතන සමත්සන් කරුවෙක් එක්කෙනෙක් කියන එක තමයි මෙතන දාන්නේ. ඊළඟට දානවා අපි සමාජ අරමුදල්. එතකොට මෙතන තියෙනවා නම්‍යශීලී අරමුදලක්. ඒ කියන්නේ ඔයාලට කණ්ඩායමේ හිතෙන ගාන දෙන්න. හැබැයි අපි කණ්ඩායම් අරගෙන යන විදිය අපි ස්ථාවර මුදලක් තමයි දාන්නේ. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් රුපියල් 100ක් නැත්නම් 50ක් ඔයාලගේ කැමැති ව්‍යවස්ථාවත් එක්ක අනුව ඔයාලා සැකසුම් කරන ලද විදිහට දාන්න ඕනේ. ඊළඟට තියෙනවා අතිරේක අරමුදල්. අතිරේක අරමුදල් කියන දේ අපි ඩ්‍රීම් සේව් යෙදුම තුලින් තමයි මැනේජ් කළමනාකරණය කරන දාන්න තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් අමතරව දාන්න. එතකොට ඔයාලට මේක අය විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මේක අපිට විකල්ප යෙදුමක් නැත්නම් අපිට නමක් දීලා ඔයාලට සකස ගන්නත් පුළුවන්. මම දැනට එකක් ඔයාලට ඇඩ් කරලා පෙන්නනවා. right.
එතකොට මම එතන අදාළ මුදලක් තියෙනවා. මම ඒක ඔයාලට සාමාන්‍යයෙන් මුදලක් දාලා පෙන්නන්නම්. හරි. ඊළඟ එක තමයි දඩ මුදල්. දඩ මුදල්. එතකොට අපි දඩ මුදල් අය කරද්දී අපි ඒ දේ එකතු කරන්නේ ණය අරමුදලට. අපි සමාජ අරමුදලට නෙමෙයි එකතු කරන්නේ ණය අරමුදලට. එතකොට ඒක ණය අරමුදලට දාලා ඊළඟ කියන එක දානවා. ඊට පස්සේ තියෙනවා නිවේදන සහ රිසිට් පත්. මේක අනිවාර්ය වැදගත් කොටසක්. මෙතන ඔව් කියලාම තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් යෙදුම විවෘත කරද්දිම තියෙන්නේ ඔව් කියලා. ඔයාලා ඒක තහවුරු කරගන්න ඔව් කියන එක තමයි දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට මේක අවසන් කරන්න පුළුවන්. දැන් අපි ව්‍යවස්ථාව කොටසත් හදලා ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද චක්‍ර කාලසටහන හදන්නේ කියලා.